හෙල්ලෝ වියාලුවනේ ඔන්න ඉතිම මදත් ඔයගලන්ට සුපිරි වීඩියෝ එකක් අරගෙන මම දැන් ඔයගලන්ට අරන් ආවේ ගේම් එකේ ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට්ස් මොනවද කියලා. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා කමෙන්ට් කරලා like කරලා share කරලා වාරක් දාලා තියාගන්න. මගේ වීඩියෝ වගේ ළඟටම ගෙන්න ගන්න ඕන. හරි ඉතින් මම මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් අපි යමු වීඩියෝ එක ඇතුළට ගිහිල්ලාම මේ ගැන කතා කරමු. හරි ඉතින් අපි යන් වීඩියෝ එකට. මචං ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි වීඩියෝ එක තියෙන්නේ. ඔන්න ඔය ටෝකන් කෑලි තියෙන්නේ. ටෝකන් කෑලි වලට මචං ඔන්න අවුදෙන් ඇවිල්ලා තියෙන අපිට මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක්. ඒ ටෝකන් කෑලි ගත්තාම මචං අපිට මේක තියෙනවා මචං සේරම බණ්ඩල් තියෙන පරණම සුපිරිම බණ්ඩල් සෙට් එකක් තියෙනවා. ඉතින් ආයේ මම වැඩිපුරම ආවේ මේ බණ්ඩල් දෙකට තමයි. ඒ කොයින් එක ගත්තම ඉතින් ඔයගොල්ලෝ ගන්න පුළුවන්. මම හරියට දන්නේ ඒක මොකක්ද කියන්නේ. මම ගේම් එකට අලුත් එක්ක වශයෙන් කිව්වොත් සුපිරි බණ්ඩල් එකක් තමයි. මම නම් ආසයි මේ බණ්ඩල් එක නම් සුපිරි බණ්ඩල් එකක් තමයි. ඔයගොල්ලන් ඉතින් මචං ගන්න නම් මොකද කෝඩ් එකක් ගහලා තමයි මචං මේ කොයින් ටික ගන්න තියෙන්නේ. ගත්තට පස්සේ ඉතින් මේක චේන්ජ් කරගන්න පුළුවන්. වාසියක් තමයි ඉතින් පරණ බණ්ඩල් එකක් තමයි. ඉතින් ආයේ සුපිරි ගින්දර වගේ තමයි. ආයේ පේනවනේ ඉතින් ආයේ සුපිරි බණ්ඩල් එක මාරල්ම ලස්සනයි ඒකේ. ඔන්න වගේ ඉතින් පරණම බණ්ඩල් සෙට් එකක් ඉතින් අපිට දීලා තියෙනවා. මේ ඉන්දියානු සේව් එකේ තමයි තියෙන්නේ. මේක කන්ෆර්ම් ඩේට් එකක් නෑ. ඉතින් කන්ෆර්ම් ඩේට් එකක් ආවම මම ඔයගලන්ට දාන්නම්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මචං ඔය ඉවෙන්ට් එක ඇවිල්ලා තින්නේ. තව ඉවෙන්ට් ගොඩාක් එන්න තියෙනවා අපේ සේව් එකට. පරණ බණ්ඩල් සෙට් එකක් තමයි ඉතින් රිටර්න් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉතින් එන්න තියෙන සුපිරි තවත් ඉවෙන්ට් එකක් තමයි ඉතින් මේක. සුපිරි ගොන් මාරමයි ඉතින් සුපිරියා. ඔන්න වගේ ඇනිමේෂන් එකක් ඔන්න වගේ টොප් අප් බෝනස් එකකුත් තියෙනවා. ඔන්න ඉතින් මචං ලබයින් බලා ගන්න පුළුවන් ඕගලන්ට අලුත් ෆුඩ් පැකර් එක. ඒ වගේම ඉතින් ආයේ වෝල් ස්කින් එකකුත් තියෙනවා. ෆුඩ් පැකර් එක ඉතින් ආයේ සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා මචං. මේකේ ඩබල් ඩැමේජ් දෙන්නේ. අවුලන්නේ නැහැ ඉතින් එන්නේ ඔලු පැලුව හැකි. ඊට පස්සේ මචං ඔන්න වගේ මොකෝ ස්ටෝරුත් තියෙනවා. ඉතින් ආයේ සුදු ප්‍රවල වගේ තමයි. ඉතින් ඒ වගේම වෙන කොණ්ඩේ කුයරලු තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අපේ ඔයගොල්ලෝ ඉතින් කොහොමද දන්නේ. ඉතින් මේකට ඉතින් මේ වගේ ඇවිල්ලා තියෙනවා. YD කොණ්ඩේකුත් තියෙනවා. ඉතින් ආ සුපිරියක් තමයි. ඉතින් සුපිරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔයගොල්ලෝ නම් බලා ගන්න තියෙන්නේ ඔගේ. තව ගොඩාක් දේවල් ඉතින් අපිට අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙනවා සෑහෙන්න. ඔන්න ඔය විදිහට ආයේ අපිට එන්න තියෙනවා මචං. මේ ගන්න එක නම නම් මට මතක නැහැ. ඔන්න ඔය ගන්න එක නම් ඉතින් ආයේ සුපිරි ස්කිල් එකක් තමයි ඉතින් ඒක. ආයේ ඉමෝට් එකකුත් තියෙනවා. සුපිරි ඉමෝට් එකක් තමයි. ආයේ ඉතින් සුපිරි ඔය ගන්න එක මම හිතන්නේ ඩබල් ඩැමේජ් තමයි ඉතින් වදින්නේ. මම පැලුවේ ඉතින් ඕකෙන්. ඕගොල්ලෝ ඉතින් සුපිරි මිස්කින් එක මාරම ලස්සනයි. ඉතින් මාර විදියට හදලා තියෙන එක. ඔන්න ඉතින් ඔය පිටි ඉමෝට් එක බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදියට. ඉතින් ගන්න ස්කිල් එක බලාගත්ත එක ඔය විදියට. තව ගොඩාක් දේවල් මෙතන එන්න තියෙනවා. ඉතින් ආයේ සුපිරි ඉවෙන්ට් වගේක් එන්න තියෙනවා අපිට. සැප්තැම්බර් 1 වෙනිදාන් පස්සේ තමයි මම අප්ඩේට් එක වැටෙන්නේ. ඔන්න ඔය තමයි ඉතින් මචං ඉවෙන්ට් එන්න තියෙන්නේ. ඉතින් ඔන්න මචං ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඉවෙන්ට් එක එන්න තියෙන්නේ. ඉස්සරහට ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් සෑහෙන වෙනස් වෙනවා ගේම් එකේ. හරි ඉතින් ඔන්න ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරලා like පාරක් දාලා ආයෙත් වීඩියෝ එක